රාලහාමිට එන්න කියනවා අපේ බැංකුව හොරු කඩලා. අර දැක්කද හොරු ඇතුළට ඇවිල්ලා තියෙන වාහනේ. මහත්තුරුනි ඕගොල්ලන්ගේ බැංකුව බෙදලා තියෙන්නේ රටේ ප්‍රසිද්ධ පෙපර්මින්ට් සුදා. කවුරු කිව්වා? පෙපර්මින්ට් සුදා බැංකු මංගොල්ලකාරයන්ගේ රජා. ඔයා කොහොමද ඒකට හරියටම කියන්නේ? ඒකට සාක්ෂි තියෙනවා. එයා නිතරම පාවිච්චි කරන දෙයක් තමයි මේ જાතියේ පෙපර්මින්ට්. මිනිහාට විස්තර කියන්න පුළුවන්ද? කවුද දන්නේ? එයාව කවුරුත් දැකලත් නැහැ. ඇත්ත නම හරියට දන්නෙත් නැහැ. හැමෝම දන්නේ මං කියපු නම. ඔයා මේ එයාව හොයාගෙන යන ගමන්ද? එහෙම හිතාගන්නකෝ. එන්නම්. ඒත් ඔයා යාගේ නමවත් හැඩරුවවත් දන්නේ නැතුව කොහොමද දැක්කොත් අඳුරගන්නේ? මං අඳුරගන්නේ මෙන්න මේ සුවඳෙන්. බලමු මොනවද තියෙන්නේ කියලා. දුම්වැඩි තහනම්, මත්පැන් තහනම්, සූදුව තහනම්, වෙඩි තබා ගැනීම තහනම්. මෙතනට නම් ගිහිල්ලා බලන්නම වෙනවා. මේ අලුත් කෙනෙක් වගේ. මෙන්න සල්ලි. ඔයාට ඕන තැනකින් ගිහිල්ලා කන්න. කන්න කිව්වට හොඳ කඩයක් තියෙනවද දන්නෙත් නෑ. සමාවෙන්න මහත්තයා. මේව කකුලට දාගන්න ඕනේ. මෙහි නීතියක්. දෙහි එකක් දෙන්න. වැඩි සීනි දාන්න නැතුව. කොහොම කනගාටුයි. අපි ළඟ පළතුරු යුස නැහැ. කැමති නම් තේ එකක් දෙන්න පුළුවන්. එඟුරු කෑල්ලකුත් දාලා. එහෙමනම් මට අඩු සීනි ප්ලේන් ටිකක් දාන්න. ඇත්තටම ඔයාට මේ පිස්තෝලේ අවශ්‍ය වෙනවද? ඕක දෙන්නකෝ මම පරිස්සමට අරන් තියන්න. මේ නගරයේ අය නම් සාමාන්‍යයෙන් ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. ඒක කරන්න බෑ. අපි දෙන්න කවදාවත් වෙන් වෙලා නැහැ. ලස්සන නගරයක්. හරිම පිරිසිදු. බොහොම ස්තුතියි. ඔයා මෙහාට ආවේ ඇත්තටම මම යාළුවෙක්ව හොයාගෙන ආපු ගමනක්. කවුද කිව්වොත් මට පුළුවන් හොයලා දෙන්න. මගේ යාළුවා හරිම ආසයි මේවට. එහෙම කෙනෙක් ළඟදී මෙහෙට ආවද? පෙපර්මින්ට් නේද? ඕව කන අය නම් මේ නෑ. නතර වෙන්න ආගන්තුකයා ඔබ හඳුනා ගන්නට කැමතියි. මං කවුද බොයි? මම විලියම් අප්පුහාමි. මේ නගරේ රාලහාමි තනතුරේ වැඩ බලන්නේ මම. ඔබට ඔය ආයුධය අවශ්‍යමද? ඇයි ඔබ එහෙම අහන්නේ? මේකයි මහත්මයා, මේ නගරේ කිසිවෙක් ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. කොටිම කිව්වොත් මගේ ළඟත් ආයුධයක් නැහැ. ඔබ මෙහි ආවෙත් මේ මට දැනගන්න පුළුවන්ද මෙහි බැංකුව තියෙන තැන? මේ පාරේ කිරෝලේ තියෙනවා වහලේ කඩාගෙන වැටිච්ච ගොඩනැගිල්ලක්. ඒක තමයි බැංකුව. ඔබ බැංකුවට ගිහින් එනකන් ආයුධ මල් ළඟ තබා යන්න. අනේ බෑ, මට ඒක නැතුව මොකද්ද වගේ. සබෝදෑසනක් මම පරක් වුණාද වහලේ උඩ හිටියේ. ඔව් මම දැක්කා. මොකක් හරි ප්‍රශ්නයක්ද? මොන ප්‍රශ්නයක්ද? වහලේ කැඩිලා තියෙන්නේ. මේ වහලද? ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මොකද වමනාව? සේප්පුවේ සල්ලි ගොඩක් ඇති නේද? සල්ලි සේප්පුවේ හපොයි නෑ. අපි සල්ලි සේප්පුවේ දාන්නේ නෑනේ. ඔයා කැමති නම් ඔයාගේ තුවක්කුව මේකට තැන්පත් කරන්න. ඒකට කමන්නේ මං වෙන වෙලාවක එන්නම්. මේ නගරේ නම් පුදුම නගරයක්. බීම කඩේ තියෙන තේ විතරයි, රාලහාමි ගාව තුවක්කුවක් නෑ. තුවක්කු සේරම බැංකුවේ දාන්න. කොට්ටු යෝක බැංකුවේ වදිනවා. මං 200ක් දානවා. ඕක වදින්නේ පල්ලි. අයියෝ අයියා පානේ. හරියට හරි. මුකුත් කරදරයක් නෑ නේද පියතුමා? මට කිසිම ප්‍රශ්නයක් නෑ බෝතා.
දුටුවා නේද මිත්‍රයා? Taman ළඟ ආයුධයක් තියෙනකොට ඒ භාවිතා කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙනවා. මොකද ඒ කඩාගෙන වැටුනේ යන්ත්‍රේ? ඔබ දුටුවේ අපගේ ගමේ පල්ලියේ පාදිරිතුමා ඔහුගේ ආහස්‍යන්ත්‍රාවෙන් පරීක්ෂණ පියාසරයක යෙදෙන අයුරුයි. මේ නගරය අය හරි අමුතුයි නේ රාලහාමි. ඔබ හරි. අපගේ නගරවැසියන් අමුතු අය වුණත් ඔවුන් කලහකාරී ලෙස හැසිරෙන්නේ නැහැ. එම නිසා අනතුරක් වීමට පෙර ඔය ආයුධය ඊවත දමන්න. ඔයාගේ පෙනුම බොහොම මලානිකයිනේ ආගන්තුකයා. මං ඔයාලට දෙන්න දැනකට පණෙන්න හොඳ ශක්තිජනක පානයක්. මට ඕනේ පෙපර්මින්ට්. මෙන්න මේ જાතියේ වැය. කොළපාට පෙට්ටියේ නේවද? බලමු. මේ තියෙන්නේ ඒවා. ඕවා නිතර විකිනනවද? මේවා එච්චර විකිනෙන්නේ නෑ. මෙහි මිනිස්සුන්ට මේවා ටිකක් සැර වැඩි. ඉක්මන් කරලා මට පුළුම් බණ්ඩලයයි ස්පිරිත්තු බෝතලයයි බෙහෙත් කුඩු පැකට් දෙකයි ප්ලාස්ටර් රෝලකුයි දෙන්න. ආයෙමත් එයා උඩ යන්න වගේ නේද හදන්නේ? ඔය කතාව නවත්ත ගණ්ඩයි කිව්වේ. මේ හැමතැනම ඔත්තුකාරයෝ ඉන්නවා. මට තව දෙන්න අර කොළපාට පෙපර්මින්ටින් 10ක්. ඔන්න අද තමයි වැඩිපුරම පෙපර්මින්ට් විකුණුනේ. ඒ කවුද ඒ? බර්තා. එයා තමයි අපේ පියතුමාගේ ගෙදර සේවිකාව. එයා එක කතාවට යන්න එපා. හැම මොත්තුකාරයෝ කියලා හිතාගෙන ඉන්නේ. ඇයි එහෙම හිතාගෙන ඉන්නේ? මේකනේ ඔය පියතුමාගේ නිර්මාණ ලබා ගන්න හුඟක් අය කැමැත්තෙන් ඉන්නවා. මොකද ඒ වගේ ඒවා ලෝකෙ වෙන කොහෙවත් නැහැනේ. ඔයාට කියන්න මගේ වහලෙම 75 වතාවක් කැඩිලා තියෙනවා. ඒ දැන් තත්ත්වය හොඳයි. දැන් එයා පහතට වැදෙන්නේ බැංකුව ළඟදී. ඇයි මොකටද ආවේ? මට පුළුවන් ද පියතුමා සමග මදක් කතා කරන්න? ඔයා වාර්තාකාරයෙක්ද? නෑ. එහෙනම් ඔත්තුකාරයෙක් වෙන්න ඇති යනවා යන්න. වෙලාවට වැඩේ ඉවර කරගන්න පුළුවන් වේද පියතුමා? බය වෙන්න එපා. ඕනම වැඩකට ටිකක් කල් යනවා තමයි. ඒක ඇත්ත. ඒත් අපිට ඉතුරු වෙලා තියෙන තව දවස් දෙකක් විතරයි නේ. ඒක මතක් වෙනකොට මගේ ඇඟ වෙවුලනවා. මේ රාලහාමි මට මගේ තුවක්කුව ඕනේ. ඔබ අපේ නගරේ යනවද? නෑ ඔබේ පියතුමාගේ ගෙදර හැංගිලා ඉන්න අපරාධකාරයෙක් අත්අඩංගුවට ගන්න අවශ්‍යයි. මුසාවක්. පාදිරිතුමා ගුරුත්වාකර්ෂණයට විතරයි විරුද්ධව යන්නේ. නීතියට විරුද්ධ වෙන්නේ නැහැ. පියතුමා නෙමෙයි ඔහුගේ ගෙදර නතර වෙලා ඉන්න මිත්‍රයයි අපරාධකාරයා. කියන්නේ ඔබ කොහොමද ඔප්පු කරන්නේ ඔහු දරුණු අපරාධකාරයෙක් කියලා? මට පෙපර්මින්ට් සුවඳෙන් තේරෙනවා. ඇත්තම කියනවා නම් මට ඒ කතාව තේරුනේ නැහැ. අපි ඉක්මනට එළියට යමු. බැරි වෙලාවත් වහලේ කඩාගෙන වටනවා. මුලදී මේ නගරයේ ඕකට බය වෙලා වෙඩි තියන්න ගත්තා. අමුතු දෙයක් නේ. එයාලා ඒකට බය වුණා. ඒක නිසා තුවක්කු ටික සේප්පුවට දැම්මා. බැංකුවට වදිනවා. මේ සැරේ නම් වදින්නේ පල්ලියේ ඕන ගානක් කොටුයි. අලුත් රෝද පුටුවක් ගන්න තව පොඩි ගානයි මට අඩු. දැන් මොකද කරන්නේ? ඉනි මගේ එතනට උස මදිනේ. බය වෙන්න එපා. මං ඒක බලා ගන්න. පේන විදිහට නම් කකුල කැඩිලා. මොන බාධාවක් ආවත් මගේ වැඩේ නතර කරන්නේ නැහැ. ඔයාට මාසයක් විතර ප්ලාස්ටරේ දාන් ඉන්න වෙයි. මාසෙම දාන් ඉන්න. අපේ වැඩේට තව දවස් දෙකයි තියෙන්නේ. දැන් ඉතින් අලුත් ගුවන් නියමයක් ගන්න ඕන. කවුද ඉදිරිපත් වෙන්නේ? ඔන්න මට නම් කියන්න එපා. මේක විශාල නම්බුවක්. කවුරු හරි මේ වැඩේට කැමතිද? හරි මම එන්නේ. මිනිහාගේ තුවක්කුව අරගත්තට පස්සේ මොලේ හොඳ නැති වෙලා. ඉතින් පුතා ඔයාට ගුවන් ගත වෙලා මීට කලින් පළපුරුද්දක් එහෙම තියෙනවද? මම හීල නැති අස්සෙ පිටේ ඕන තරම් ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ මට මේක අමාරු වෙයි කියලා. මේකේ ගියාට පස්සේ ඔයා ආයෙ අස්සෙ පිටේ යන්නේ නැහැ. ඔම් බලා ගන්නකෝ. වැඩේ ඉවර කරන්නකන් දඟලන්න එපා. අඳුර ගන්න මේ බර්තන් උන තමයි මගේ ගෙදර වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ ඥානෙ මල්ලි මං වැඩට ගන්නේ විශ්වාසවන්ත උදවිය විතරයි. මම කවුද බොයි? මාව විශ්වාස කරන්න. මට නම් හිතෙන්නේ මෙයා ඔත්තුකාරයෙක් කියලාමයි. ඔත්තුකාරයෙක්? ඇයි ඔයා හැම දෙයක් හිතුවේ?
අඳුරගන්න මේ ඉන්නේ බාරොන් සාමිතුමා. මගේ වැඩ කටයුතු වලට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ මෙතුමා. සාමිතුමා අඳුරගන්න මේ ඉන්නේ කවුද බෝයි? අපේ අලුත් ගුවන් නියමුවා. කවුද බොයි මහත්තයා? හඳුන ගැනීම සතුටක්. ඔබත් මේ වගේ පියාඹනවද? නෑ මම පියාඹන්න කැමති නෑ. මොකද මං උස තැන් වලට බයයි. මොකද්ද මල්ලි ප්‍රශ්නේ? අපි ලොක්ක අතපය කඩා ගනීද? මේක ඇද්දම වෑල් එක ඇරෙනවා. එතකොට මෝටරේ වැඩ කරනවා. හැබැයි වෑල් එක ඇරුන් නැත්තම් දෙයියෝ සිහි කරගන්න. ඔය කතාව වලට බය වෙන්න එපා. කවුද බෝයි? ඔය අන්තරේ කිසිම වරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න හරි. දැන් උඩට ගන්න. හෙමින් දෙපැත්තට වනන්න එපා. දෙපැත්තට වනන්න නැතුව හෙමින් ගන්න. අන්න හරි. ටික. ඔන්න වහලේ වැඩ ටික ඉවරයි. අනේ ඔය අනං ඉෂ්ට දේවතාවෙක් අයියෝ. මොකද්ද ඒ කරපු වැඩේ? එක වහලක්වත් කැඩුවේ නෑ. අපරාධේ. ඔයා හොඳටම වැඩේ කළා. පියාඹන්න හරිම දක්ෂෙක් වගේ. ඇයි ඔබට බඩගිනි නැද්ද? කෑම කන්න. තව පැය 30ක් විතර අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මොකද්ද මේ හැමෝම කොච්චරවත් කියන කතාව? මගේ පියාඹන යන්ත්‍රේ රතු බලකොටුවේදී ගුවන් ගත කරන එක. ඒ මොකද්ද? ඒක තමයි අපේ රටේ තියෙන ලොකුම හමුදා කඳවුර. අපේ මුල් ගුවන් ගත වීම සාර්ථකව සිද්ධ වුණොත් එහෙම හමුදාව අපේ වැඩවලට සල්ලි වේදම් කරනවා. එහෙම නේද සාමිතුමා? ඔව් හැබැයි මේ වැඩේ සාර්ථක වුණොත් ඉස්සෙල්ලාම එන්ජිම ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ වෑල් එක කරනවා ඊට පස්සේ උඩට යනවා. ඔත්තු බලනවා නේද? නෑ මම මේ උඩ ඉඳන් වැටිලා නිකන් පුරුදුනා. ඒක හොඳයි. අන්න හරි හිමීට බල්ලහට. අපේ වැඩේ අතිසාර්ථක වෙනවා. ඔයා නම් නියම දක්ෂයෙක්. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මොකද කියන්නේ ඔබතුමා එනවද පොඩි රවුමක් යන්න? ඔව්. හොඳයි. අපි බලමු මේකට ගෙනියන්න පුළුවන් බර කොච්චරද කියලා. ඒක අපිට වැදගත් වෙන දෙයක්ද? ඔව් ඒක වැදගත්. මොකද මට නෑ හමුදාවට අවශ්‍ය වැඩි බරක් කරන් යන්න පුළුවන් ගුවන් යානයක්. බර වෙන්න මොනවද දාගන්නේ? රස්සාව බාර ගන්නකොට නම් මේම දේවල් කිව්වේ නෑ. මේකට මම එන්න ඕනද? ඇත්තටම මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන එක හරිම පහසුයි. කැමති නම් උත්සාහ කරන්න. අවශ්‍ය නෑ. ඔය අධිකටම වැඩේ කරගෙන යන්න. මේ තියෙන රතු බලකොටු. ඔහොම නතර වෙනවා. මොකටද මෙහාට ආවේ? ප්‍රධානියා සමග කතා කිරීමට අවශ්‍යයි. මේ එක කොල්ලෝ ආවයි කියලා අපේ ලොක්කට කතා කරන්න දෙන්න බෑ. ලොක්කව හම්බ වෙන්න ඕනේ නම් කලින් දැනුම් දීමක් කරලා තියෙන්න ඕනේ. කියන්නේ කවුද බෝයි ඇවිල්ලා කියලා? අනේ ළමයා මොන බෝයි ආවත් යන්න දෙන්න බෑ. මම තමයි ගුවන් යාන හදන පියතුමාගේ අලුත් ගුවන් නියමුවා. මොනවා කිව්වා ගුවන් යාන? මේ ළමයා හිතුවද අපි නිකන් මේ කොණ්ඩේ බඳින චීන්නු වගේ කියලා කරුණාකරලා යන්න මෙතනින්. එයාට කතා කළාට වැඩක් වෙන්නේ නෑ වගේ. ඒයි මා සෝබනකාරයෙක් නේ. දෙහි එකක් දෙන්න. තොප්පි මල්ලි. ඔයා මේ පැත්තට අලුතෙන් ආපු මල්ලි කෙනෙක් වගේ. මම නම් පරණ කොල්ලේ. ඉතින් කියන්නකෝ. මේ විස්තර රහසිගත. එහෙමද? ඔයා මොනවද බොන්නේ? ඒකත් රහසිගත. ඒ බලන්න මෙයාගේ ඔක්කොම රහස්නේ තියෙන්නේ.
එතකොට ස්ථාලින් අස්සයා දුවගෙන ඇවිල්ලා එයාගේ පිට උඩ නැග්ගා. එතකොට එයා දුවන්න ගත්තා. අපි යමු. අවශ්‍ය දේවල් දැනගත්තා. නියමයි පුතා. ඔයාගේ සැඟවුණු කුසලතා ගොඩක් තියෙනවානේ. මාගේ පියාඹනේ යන්ත්‍රේ හොරකම් කරලා අපිට දැන් අලුත් එකක් හදන්න වෙයි. බාරොන් සාමිතුමා එහෙම දෙයක් කළේ මොකද? එයා තමයි පෙපර්මින්ට් සුදා. කවුරු කිව්වා? බැංකු මංකොල්ලකාරයන් අතර රජා. මේ තියෙන එකට සාක්ෂි. එයා රතු බල කොටුවට ගිහලා මොනව කරන්නද? පියතුමා දන්නේ නැතුණාට රතු බල කොටුවේ තමයි මුදල් ගබඩාව තියෙන්නේ. අලුතෙන් අච්චු ගන්න සල්ලි සේරම තැන්පත් කරලා තියෙන රතු බල කොටුව ඇතුලේ. මං හිතුවේ එයා යාළුවෙක් කියලා. එයා මේ වැඩේට මුදල් ලැබෙව්වේ වෙන පරමාර්ථයක් හිතේ තියාගෙන. අනේ දැන් ඉතින් අපි මොකද කරන්නේ? අපිත් පස්සේ යමු. කොහොම හරි ආව අල්ලගන්න. අපේ ගෞරවය රැක ගන්න පුළුවන් වෙන්නේ ඔයාට විතරයි කවුද බෝයි? මතක තියාගන්න බිමට බානකොට එන්ජිම නවත්තන්න ඕනේ. අනේ අයියෝ මගේ තල්ලි ටික වැටෙනවා. පොයි මගේ තල්ලි ටික. තල්ලි. පෙපර්මින්ට් කෑමේ නරක පුරුද්ද හින්දා තමයි ඔහේ අහුනේ තේරුණා. මට දැන් ඒව කාලේ පා වෙලා තියෙන්නේ. කවුද මේ වවුලෙක් වගේ කෙනා? සාජන් මහත්තයා දැන්වත් මට ඕගොල්ලන්ගේ ප්‍රධානියට කතා කරන්න පුළුවන්ද? ඇත්තමයි කවුද බෝයි? මගේ නිර්මාණ වලින් සිද්ධ වෙන්න පුළුවන් අනතුරු ගැන ඔයා තමයි තේරුම් කරලා දුන්නේ. ඊට පස්සේ ඒව ඇම්පි අසර කරන්නේ නැහැ. ඒකට මේ නගරේ වහලවල් නම් සතුටුයි. කවුද බෝයි ඔයාලට දැන් පිස්තෝලේ අවශ්‍ය වෙන එකක් නෑ නේද? මේ නගරේ වගේ නෑ නිරාලාමි හැම නගරෙම. බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඔයා දන්නවද රාලහමි? මම අද තීරණය කළා මගේ දැනුම මිනිස්සුන්ට ගොඩාක් වැදගත් වන දෙයක් නිර්මාණය කරන්න යොදවන්න ඕනයි කියලා. ඒ මොකද්ද පාදිලිතුමා? මම න්‍යෂ්ටික අවියක් හදනවා.